වව් මොකද්ද මේ මල? බලන්නකො මේක ලස්සන. ඔයා කවුද? මොකද්ද මේ මල? ඔයා තමා දැන් මේ මලේ අයිතිකාරයා. මල් පෙති 5යි ප්‍රාර්ථනා 5යි. ඔන්න එහෙනම් මම පළවෙනි මල් පෙත්ත කැඩුවා. මට යන්න ඕනේ පිටසක්වලයන්ගේ ලෝකෙට. මේක ඉතියකෝ පළවෙනි ප්‍රාර්ථනාවෙන්ම පෘථුවිය එපා වෙලා. බූතස් මොකද්ද? නෑ මොකුත් නෑ. වව් මං හිතුවට ඇත්තද මෙතන ලස්සනයිනේ. ඒකනේ මං කිව්වේ. අනේ භූතයෝ අපි ඉක්මනට වෙන තැනකට යමු. මල් පෙත්තක් කඩන්නද? කඩන්න. තව මට තියෙන්නේ මල් පෙති 4යි යකෝ. කොහොමද මගේ වැඩ? කෙලින්ම මුහුද මැද. හරිනේ දෙයක් කරොත් කරන්නම අනිත් පැත්ත. දැන් අපිව ගිලෙන්න යන්න. මල් පෙත්තක් කඩන්න ඉක්මනට. මං හිතුවා වගේම ලස්සන රජමාලිගාවක්. මෙතන මොකක් වෙයිද ගන්න. මේක භූත මාලිගාවන්නේ. අයියෝ මට බෑ මෙතන ඉන්න. මට ගෙදර යන්න ඕනේ. ස්තුතියි භූතස්. ඒකයි මගේ රාජකාරිය. රාජකාරිය නම් අකුරටම කරා හැබැයි. ඇයි ඒවා අඬන්නේ? මට මගේ අම්මව අමතක වුණා. අනේ අම්මා මට සමාවෙන්න. භූතස් මගේ අම්මව හොඳ කරලා දෙන්න. මගේ අන්තිම ප්‍රාර්ථනාව මේ භූතස්ට භූත ලෝකයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න. අනේ ප්‍රාර්ථනා වෙනුවෙන් මං කොච්චර කාලයක් බලන් හිටියද? ඔයාට ගොඩක් ස්තුතියි. බයි භූතස්. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න නේද අම්මේ?